මම අහලා තියෙනවා ලස්සන කතාවක්. ජේම්ස් කිලර් කියන කෙනා එයාගේ ඔටෝමික් හැබිට්ස් පොතේ ලියලා තියෙනවා සාර්ථකත්වයේ යනු ජීවිතේ එක්වරක් සිදුවන පරිවර්තනයක් නොව දෛනික පුරුදුවල ප්‍රතිඵලයක් කියලා. අපි හැමෝටම බලාපොරොත්තු ඉලක්ක තියෙනවා. සමහර විට අලුත් භාෂාවක් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. හොඳට ව්‍යායාම කරන්න වෙන්න පුළුවන්. ඒත් අපි හිතනවා මේවට ලොකු කැපකිරීමක් කරන්න ඕනි කියලා. ඒ වෙලාවට තමයි ජේම්ස් කිලර් කියන්නේ අපි විශාල වෙනස්කම් කරන්න ඕනි නැහැ. පුංචි දේවල් ටිකක් තමයි එකතු කරගන්න ඕනි කියලා. ජේම්ස් කිලර්ගේ ඔටෝමික් හැබිට්ස් පොතේ ප්‍රධානම අදහස තමයි පුංචි පුරුදු ලොකු ප්‍රතිඵල කියන එක. අපි දිනකට 100%කින් දියුණු වුණොත් අවුරුද්දකින් අපි 137 ගුණයකින් දියුණු වෙලා කියලා ඔහු ගණිතමය වශයෙන් පෙන්නනවා. හිතන්න මේක කොච්චර ලොකු වෙනසක්ද? ඔහු මේ පොතේ පුරුදු ගොඩනගා ගැනීම සහ නරක පුරුදු ඉවත් කර ගැනීමට සරල ක්‍රම 4ක් ඉදිරිපත් කරනවා. අද අපි මේ සරල ක්‍රම 4 ඉගෙන ගමු. පළවෙනි එක තමයි එය පැහැදිලි කරන්න. ඔයාට හැමදාම ව්‍යායාම කරන්න ඕන නම් ව්‍යායාම ඇඳුම් පැහැදිලිව පේන තැනක තියන්න. පොත් කියවන්න ඕන නම් පොත මේසුලින් තියන්න. දෙවෙනි එක එය ආකර්ෂණය කරන්න. ඔයාට කරන්න ඕන පුරුද්ද ඔයා ආස දෙයක් එක්ක සම්බන්ධ කරන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ව්‍යායාම කරන ගමන් ඔයා ආස සින්දු අහන්න. තුන්වෙනි එක එය පහසු කරන්න. පුරුද්ද පටන් ගන්න ලේසි කරන්න. ඒ කියන්නේ ඔයා පොත් 50ක් කියවන්න කලින් දවසට පිටු 2ක් කියවන්න පටන් ගන්න. ඒක ඔයාගේ හිතට බරක් නෙවෙයි. හතරවෙනි එක එය තෘප්තිමත් කරන්න. ඔයා හොඳ දෙයක් කරාම ඔයාට පොඩි අගය කිරීමක් කරන්න. ඒ කියන්නේ ඔයාට පොඩි ගිෆ්ට් එකක් දෙනවා වගේ. මේ ක්‍රම 4 බොහොම සරලයි. ඒත් මේවා එක දිගට ක්‍රියාත්මක කරනකොට අපිට පුළුවන් අපේ ජීවිතේ ලොකු වෙනස්කම් කරන්න. අපි හැමෝටම පුළුවන් අපි හීන දකින දේවල් ඇත්ත කරගන්න. ඒකට ඕන පුංචි පුංචි පියවර තියෙන එක විතරයි. ජේම්ස් කිලර් කියනවා ඔබේ ඉලක්ක වලට වැටෙන්න දෙන්න එපා. ඔබේ පද්ධති වලට වැටෙන්න. ඒ කියන්නේ සරලවම ඔයාට සිස්ටම් එකක් හදාගන්න කියන එක. ඒ කියන්නේ අපේ දෛනික පුරුදු තමයි අපේ ඉලක්ක කරා ගෙනියන්නේ. ඉතින් අද ඉඳන්ම ඔයාට පුළුවන් පුංචිම පුංචි හොඳ පුරුද්දක් පටන් ගන්න. ඒක දවසකට විනාඩි 5ක් පොතක් කියවන එක වෙන්න පුළුවන්. විනාඩි 10ක් ව්‍යායාම කරන එක වෙන්න පුළුවන්. නැත්නම් පොඩි දෙයක් ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්. ඒ පුංචි පුංචි පුරුදු එකතු වෙලා ඔයාව ලොකු සාර්ථකත්වයක් අරන් ඒවි.